මඩුව සියත බණ මඩුව. අද දේශකයාණෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුකෝ බුද්ධානං උප්පාදෝ සුඛා සද්ධම්ම දේශනා සුඛා සංගස්ස සාමග්ගී සමග්ගානං තපෝ සුකෝති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් මේ සූදානම ඔබ හැම දෙනාම ධර්ම ශ්‍රවණය කරන්නට ලෝතුරු තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ බෝසත්වයන් වහන්සේ හැටියට මේ ලෝකයට ඉපදිච්ච, ඒ වගේම බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ලෝතුරා බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණ වෙසක් මාසයේ ඔබ අපි හැමදෙනාම මේ අද හමුවන්නේ ධර්මය පිළිබඳව, ජීවිතය පිළිබඳව, ඒ වගේමයි ඔබ අපි හැමදෙනාම කොහොමද හොඳින් ජීවත් වන්නට ඕනේ, ධර්මය අනුගමනය කරන්නට ඕනේ කියන කාරණා පිළිබඳව හිතන්නට සුළු වේලාවක් කැප කරන්නට සූදානම. පින්වත්නි, බුදු පියාණන් වහන්සේ අපිට අනුදැන වදාරනවා ජීවිතය කොහොමද හොඳින් පවත්වන්නේ කියලා. ලෝතර බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ උප්පත්තිය පිළිබඳව, ඒ වගේමයි උන්වහන්සේගේ ධර්මය පිළිබඳව, උන්වහන්සේගේ සංඝයා පිළිබඳව, ඒ වගේමයි සංඝයාගේ තපස පිළිබඳව පැහැදිච්ච, ඒ වගේම ප්‍රශංසා කරපු, තේරුම් කරපු ගාථාවක් තමයි අද ඔබට මම මාතෘකාව හැටියට තබා ගන්නට යෙදුනේ. ධම්මපද පාළියේ බුද්ධ වර්ගයේ 8 වෙනි ගාථාව තමයි අද දවසේ අපේ මාතෘකාව. පින්වත්නි, සම්්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේගේ ඉපදීම මේ ලෝකයට සුවයට කාරණාවක්, හිත පිණිස හේතු වෙන කාරණාවක්. ඒ වගේම සද්ධර්ම දේශනාව සුවයට කාරණාවක්. ඒ වගේමයි සංඝයාගේ සමගි බව, එහෙම නැත්නම් එක්සිත බව සුවයට කාරණාවක්. සමගි වෙච්ච භික්ෂුන් වහන්සේලාගේ තපස බුද්ධ වචනේ ඉගෙන ගන්නට, දූතාංග ලබා ගන්නට, මහානදම් රකින්නට පිළිවන් නිසා සුවයට කාරණාවක්. මේ බව ඔබට මතක් කරන්නේ මේ කාරණා හතරම ඔබට දැන් ලැබිලා තියෙන නිසා. මේ ගාථාව බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ දේවරම් වෙහෙරේදී බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් කතා කර කර හිටපු කතාවක් නිමිති කරගෙන මේ ගාථාව දේශනා කරන්නට යෙදුණා. ඒ කතාව තමයි භික්ෂුන් වහන්සේලා එක දවසක් 500ක් විතර භික්ෂුන් වහන්සේලා උවටන් ශාලාවේ ඉන්න අතරේ උන්වහන්සේලා මෙලොව සැප කුමක්දයි කියලා කතාවක් ආරම්භ වුණා. මොකද්ද මේ ලෝකේ සැප කියලා? මේ ලෝකේ සැප පිළිබඳව කතා වුණා. ඒ අතර නොඑක් ආකාරයේ උත්තර හම්බුණා. කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ කතා බහ කර කර ඉන්නේ. කෙනෙක් කිව්වා රාජ්‍ය සම්පත් සහිත සැප තමයි මේ ලෝකේ තියෙන ඉහළම සැප කියලා. ඒහා සමාන සැපක් නැහැ කියලා සමහර භික්ෂුන් වහන්සේලා පිරිසක් කිව්වා. තව පිරිසක් කම්සුව ආදිය සැපයි කියලා කිව්වා. එය තමයි ලබන්න තියෙන ඉහළම සැප කියලා පිරිසක් මතක් කරන්නට යෙදුණා. ඒ කතාව යන අතරේ බුදුහාමුදුරුවෝ අර භික්ෂුන් වහන්සේලා හිටපු තැනට
පැමිණෙන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේම භික්ෂුන් වහන්සේලා ඉඳපු තැනට එහෙම නැත්නම් වැඩ හිටපු තැනට වැඩම කරලා පෙර කළ කතාව මොකක්ද කියලා අහලා ඒ කතා කර හිටපු කාරණය පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා. ඒ අවබෝධයක් ලබාගෙන සසර දුකට හේතු වන ඒවා අතර බුද්ධෝත්පාදය පිළිබඳව කතා කරේ නෑ මේ අය. බුදුහාමුදුරුවෝ මතක් කරනවා සසර දුකට හේතු වෙන කරුණ තමයි ඔබ ඔය මතක් කරලා තියෙන්නේ. මම ඒ ගැන පසුව මතක් කරන්නම්. බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ සසර දුකට හේතු වෙන්නේ නැති කාරණා පිළිබඳව. බුද්ධෝත්පාදය, එහෙම ඒ වගේම ධර්මය පිළිබඳව ඇසීම, ශ්‍රවණය කිරීම, සංඝයාගේ සමගිය, සතුටු සාමීචී බව මේ හැම දිනාටම බුදුහාමුදුරුවෝ මතක් කරනවා ඊටා වටිනා කාරණා හැටියට. රහත් වෙච්ච නැති පිරිසක් වෙන්නට ඇති. එහෙම නැත්නම් සංසාර ගමන පිළිබඳව දැක්මක් දැනීමක් නැති පිරිසක් වෙන්නට ඇති. ඒ කතාව එහෙම කරන්නට ඇත්තේ. දවසක් බුදුහාමුදුරුවෝ ඉදිරිපිට වයසක මෞතුමියක් මිත්තණියක් බණ අහනවා. බණ අහලා ඉවර වෙලා අවසානයේදී එතුමිය ප්‍රාර්ථනා කරනවා මම අද බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුවා. ඒ නිසා මේ බණ පින්කමේ ආශිර්වාදයෙන් මට හොඳ දිව්‍ය ලෝකයක හොඳ දිව්‍ය කුමාරියක් වෙලා ඉපදෙන්නට හේතු වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කළා. බුදුහාමුදුරුවෝ සියලු දෙනා ගියාම ආනන්ද හාමුදුරන්ට අඬ ගහලා අහනවා ආනන්ද මතකද ඉස්සරහා හිටපු වයසකම උපාසකම්මා? මතකයි බුදුහාමුදුරනේ මට එතුමිය කුදු වෙච්ච කෙනෙක්. ඒ වගේම ගොඩක් වයසට ගිය කෙනෙක්. ආනන්ද මොකද හිතන්නේ එතුමිය මගෙන් බණ අහලා කුමන හෝ තත්වයකටපත් වෙන්නට ඇතයි කියලා ඔබ හිතනවද? ඔව් බුදුහාමනේ මං එහෙම හිතනවා. ඔබ හිතන්නේ කොයි වගේ තත්වයකටපත් වෙන්නට ඇතිද කියලා? ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට උත්තර දෙනවා බුදුහාමුදුරනේ එතුමිය සෝවාන් වෙන්නට ඇති, සකෘදාගාමී වෙන්නට ඇති, අරහත් වෙන්නට ඇති. ඒ වගේම එහෙම නැත්නම් ධානය වඩන්නට ඇති. මේ පිළිබඳව මෙහෙම විස්තර කරනකොට ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආනන්ද එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. එතුමිය මගෙන් බණ අහලා සසර ගමන දික් කරගත්තා. ඒ තමයි එතුමියට කල්පනාවක් තිබුණේ සංසාර ගමනේදී අපි හැමදෙනාම දිව්‍ය ලෝකවල ඉපදිලා තියෙනවා. මනුස්ස ලෝකේ ඉපදිලා තියෙනවා. සියලු සැප සම්පත් විඳලා තියෙනවා කියලා එතුමියට මතක් වුණේ නැහැ. එතුමියට නිතර මතක් වුණේ තමන් විඳන දුක පිළිබඳ විතරයි. ඒ නිසා තමයි ප්‍රාර්ථනා කරේ හොඳ දිව්‍ය ලෝකයක හොඳ දිව්‍ය කුමාරියක් වෙලා උප්පත්තිය ලබන්නට ඒ පින් හේතු වෙන්න කියලා එතුමිය ප්‍රාර්ථනා කළේ. ඒ නිසා එතුමිය මගෙන් බණ අහලා ආනන්ද සසර ගමන දික් කරගත්තා. අර භික්ෂුන් වහන්සේලාත් එහෙම පිරිසක් වෙන්නට ඇති. ඒ නිසා තමයි බුදුහාමුදුරුව ඇතුල් වෙනවත් එක්කම මොකක්ද හැමදෙනා කළ කතාව කියලා අහලා වටිනා ධර්මය පිළිබඳව උපදේශ දේශනා කරන්නට යෙදුනේ. පින්වත්නි බුදු පියාණන් වහන්සේ ඉපදෙන විට මහජනයා පිළිබඳව කොහොම දේශනාවක් තමන්ගේ දේශනාව තුළ දේශනා කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ ලෝකේ මිනිස්සු ඉපදෙනකොට ඒ ඉපදීමට හේතු වෙන කාරණා පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුණා. බුදු පියාණන් වහන්සේ කෙනෙක්ගේ ඉපදීම අනිත් මිනිසුන්ගේ ඉපදීමට වඩා වෙනස් වෙනවා. සුකෝ බුද්ධානං උප්පාදෝ කියන්නේ ඒ නිසා. ඒ කාටද බුදුහාමුදුරු කෙනෙක්ගේ උප්පත්තිය වැදගත් වෙන්නේ වටින්නේ මිනිසුන්ට. කාටද? ධර්ම මාර්ගයේ යන අයට, නිවන බලාපොරොත්තු වෙන අයට, රහත් වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න අයට, සසර ගමන සැපවත් කරගන්න ඉන්න අයට, මෙලොව පරලොව දෙලොව සුගතිය පිණිස වැඩ කරගන්න කැමති අයට බුදු පියාණන් වහන්සේ කෙනෙක්ගේ පහළවීම ඊටාම වටිනවා. ඒක හරි ආශිර්වාදයක්. ඒ නිසා බුදුහාමුදුරු කෙනෙක්ගේ උපදීම උප්පත්තිය වටිනවා. බුද්ධානං උප්පාදෝ සුකෝ. බුදුහාමුදුරු කෙනෙක්ගේ උපත අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨයි යහපතයි. ඒ වගේම යම් ධර්මකාරණයක් ධර්ම දේශනයක් ධාත්‍යාදී ධර්මයන්ගෙන් මිදෙන්නට හේතු වෙන නිසා පින්වත්නි සද්ධම්ම දේශනා සුඛා ධර්ම ශ්‍රවණය සැපයක්. ඒ සැපය අපේ හිතට ලැබෙන්නේ නොදන්නා වූ දේ දැන ගැනීම නිසා. ඒ වගේමයි හිත පැහැදීමටපත් වෙන නිසා, හදවත පැහැදීමටපත් වෙන නිසා, තමන් තුළ ඇති ගුණ පිළිබඳව දැනගන්න නිසා, තමන් පිළිබඳව ඇති අගුණ පිළිබඳව දැනගන්න නිසා,
එනිසා කල්පනා කරන්නට, තමන් පිළිබඳව දැනගන්නට, අනුන් පිළිබඳව දැනගන්නට, ලෝකේ ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නට බුදුහාමුදුරන්ගේ ධර්මය හැර ලෝකයේ ගැඹුරින් දේශනා කරපු වෙන ඉගැන්වීමක් නැහැ. පින්වත්නි, ඒ වගේ මතක් කරනවා භික්ෂුන් වහන්සේලාගේ සමගිය, ඒ සමගි චිත්තය හැම දිනාටම සැපයක් කියලා. භික්ෂුන් වහන්සේලාටත් ඒ සමගිය සැපයක්. ඒ වගේමයි ඒ භික්ෂුන් වහන්සේලා සමග ජීවත් වෙන, ඒ භික්ෂුන් වහන්සේලාව ආරක්ෂා කරන, පෝෂණය කරන දායකයන්ටත් එය සැපයක්. මක් නිසාද? ඒ භික්ෂුන් වහන්සේලා දැකලා හිත හදාගන්නට, හිත සතුටටපත් කරගන්නට පුළුවන් නිසා. ඒ නිසා පින්වත්නි, ඔබ කල්පනා කරන්නට ඕන, ලෝකයේ තියෙන තත්වයන් වලට එහා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ධර්මය ඊටාම කෙටියෙන් සහ බුදුහාමුදුරුවෝ ධර්මය ඊටාම ගැඹුරෙන් අපිට දේශනා කරලා තියෙනවා සසර ගමන අවබෝධ කරගන්න. භික්ෂුන් වහන්සේලා සමගි වෙලා, රැස් වෙලා, සමගිව විසිරලා යෑම, ඒ වගේම එකට සංඝ කර්ම කිරීම, විනය කර්ම කිරීම මේ ශාසනයෙහි අභිවෘද්ධියට හේතු වෙන බව උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙම කළාම අභිවෘද්ධියක්ම තමයි සිද්ධ වෙන්නේ. කිසිම වෙලාවක පරිහානියක් සිද්ධ වෙන්නේ නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුවෝ පිළිබඳව එක පුද්ගලයෙක්ට දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ ගැන අපි දැනගන්නට ඕන මේ වෙසක් මාසේ. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා. ඔබට මතකයි බුදුහාමුදුරුවෝ පිළිබඳව දවසක් එක කතාවක් ඇති වෙනවා එක පුද්ගලයෙක් සමග. ඒ තමයි දවසක් බුදුහාමුදුරුවෝ ගමන් කරනවා උක්කට්ටා වගේම සේතව්‍යා කියන නගර දෙකක් තියෙනවා. මේ නගර දෙක අතර උන්වහන්සේ ගමන් කරමින් ඉන්නකොට ඒ මාර්ගයේදී හම්බ වෙනවා ද්‍රෝණ කියලා බ්‍රාහ්මණයෙක්. මේ ද්‍රෝණ බ්‍රාහ්මණයා පිටුපසින් එන්නේ. පිටුපසින් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ වඩිනකොට පින්වත්නි පිටුපසින් ඇවිල්ලා පාසලකුණු දිහා බලාගෙන කල්පනා කරනවා මේ කවුද? මොන වගේ කෙනෙක්ද? මේ සාමාන්‍ය මිනිසෙක් වෙන්නට බෑ කියලා බුදුහාමුදුරුවෝ පස්සෙන්ම ගමන් කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ ගිය මාර්ගයේම ගමන් කරගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවෝ එක තැනක විඩාව සංසිඳව ගන්න නවතිනවා. ඒ නැවතුනම් පස්සේ බුදුහාමුදුරන්ගෙන් බමුණ අහනවා, ඔබ දෙවියෙක්ද? බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා, බමුණ මම දෙවියෙක් නෙවෙයි. ඒ වගේම ඊළඟට බමුණ නැවත බුදුහාමුදුරන්ගෙන් අහනවා, ඔබ ගාන්ධර්වයෙක්ද? බුදුරජාණන් වහන්සේ නැහැ බමුණ මම ගාන්ධර්වයෙක් නෙවෙයි. බමුණ නැවත අහනවා, ඔබ යක්ෂයෙක්ද? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, නෑ බමුණ මම යක්ෂයෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගෙන් නැවත බමුණ අහනවා, ඔබ මිනිසෙක්ද කියලා. බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා, බමුණ මම මිනිසෙකුත් නෙවෙයි කියලා. අන්න එතන අපිට මහා ගැඹුරක් තේරෙන තැන මම මිනිසෙකුත් නෙවෙයි කියලා බුදුහාර මතක් කරනවා. ඔබ දන්නවා නෙළුම් මල් පිපෙන, මානෙල් මල් පිපෙන විලක තත්වය. ඒ විල ඒ මල් හටගන්නේ මඩ ගොහුරක, මඩ වලක. මේ මිනිස් සමාජයත් හරියට මඩ ගොහුරක් වගේ, මඩ වලක් වගේ. ඒ මඩ වලේ තමයි සාමාන්‍ය මිනිස්සෙක්ගේ ස්වභාවයෙන් බුදුහාමුදුරුවෝ මේ ලෝකයට උප්පත්තිය ලබන්නේ බෝසත් කුමර හැටියට, සිද්ධාර්ථ තාපසයන් හැටියට. පින්වත්නි, ඒ මනුස්ස කුසකින් උප්පත්තිය ලැබපු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වය සමග මතක් කරන්නේ අර මඩේ ගෑවෙන්නේ නැතුව, ඒ වගේම ජලයේත් ගෑවෙන්නේ නැතුව, ජලේනුත් උඩට ඇවිල්ලා මුළු පරිසරයම ලස්සන කරන, මුළු පරිසරයම පිරිසුදු කරන, සුවඳවත් කරන නෙළුම් මලක් හා සමානයි මම තමයි උතුම් වූ බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ පිළිබඳව උන්වහන්සේ මතක් කරනවා. ඒ නිසා අපිට තේරුම් ගන්නට පුළුවන් උන්වහන්සේගේ ස්වභාවය. උන්වහන්සේ මේ අපි හැමදෙනාම ජීවත් වෙන ලෝකයක් එක්ක ගැටුමක් නැහැ, ඇලීමක් නැහැ, බැඳීමක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ එහෙම ප්‍රකාශයක් සිද්ධ කරන්නට යෙදුනේ. බුදුහාමුදුරුවෝ උත්තර දුන්නේ තමන් කොයි වගේද කියන කාරණය පිළිබඳව අපි අවබෝධයෙන් බලනවා නම් මිනිස් දුර්වලකම් සියල්ල නැති කළ උත්තර මිනිසෙක් තමයි බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ තුල තිබිච්ච සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්තිඥා දර්ශනාදී ගුණයන් පිළිබඳව අපිට වචනයකින් කියලා සීමා කරන්නට පුළුවන් කමක් නැහැ. බුදු පියාණන් වහන්සේට ඒ තරම් ගුණ
සාගරයක්. බුදුරජාණන් වහන්සේ ඒ තරම් ගුණ සාගරයක්. ඒ නිසා උන්වහන්සේ පිළිබඳව තව බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා කල්පයක් වැඩ සිට දේශනා කරන්නට පටන් ගත්තත් කල්පේ අවසන් වෙනවා බුදු ගුණ කියලා අවසන් කරන්නට බෑ කියලා තමයි බුදු පියාණන් වහන්සේ මතක් කරන්නේ. ඇයි බුදුහාමුදුරුවෝ දෙවියෙක් නෙවෙයි කියලා කියන්නේ? දෙවියන් තුල තියෙන කාමාදී ආශාවන් බුදුහාමුදුරුවෝ තුල නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දෙවියෙක් නෙවෙයි. ඒ වගේමයි ගාන්ධර්වයෙක් තුල තියෙන කාමාදී ආශාවන් බුදුහාමුදුරුවෝ තුල නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ගාන්ධර්වයෙක් නෙවෙයි. ඒ වගේමයි යක්ෂයෙක් තුල තියෙන කාමාදී ආශාවන් පින්වත්නි බුදුහාමුදුරුවෝ තුල නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ගාන්ධර්වයෙක් නෙවෙයි. ඒ වගේමයි බුදුහාමුදුරුවෝ තුල මිනිස්සෙක් තුල තියෙන කාමාදී රාගාදී ආශාවන් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මිනිස්සෙක් නෙවෙයි කියලා මතක් කරනවා. එනම් manussත්වයෙන් ඉහළට ගියපු නෙළුම් මලක් වගේ තමයි බුදුහාමුදුරුවෝ. ඒ නිසා අපි මතක් කර ගන්නට ඕන උන්වහන්සේගේ தත්ත්වය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ ලෝකයේ ඉන්න සියලුම දෙනා උපාසකයන් කරන්නට, එහෙම නැත්නම් රහත් කරන්නට, නිවන් දක්වන්නට උත්සාහ කළේ නැහැ. උන්වහන්සේ ධර්ම දේශනාවන් සිද්ධ කරන්නට යෙදුනේ ධර්මය තුල ජීවිතය පෙන්වන්නට, පරලොව පෙන්වල මෙලොව සුබ කරන්නට, සෙත කරන්නට, යහපත කරන්නට, මෙලොව සාර්ථකත්වයේ පිණිස තමයි උන්වහන්සේ ක්‍රියාත්මක වුණේ. පුද්ගලයාගේ මෙලොව සාර්ථකත්වය. ඒ වෙනුවෙන් උන්වහන්සේ දවසට පැය 22ක් කැප කරන්නට යෙදුණා. උන්වහන්සේගේ ජීවිතය භික්ෂු මහා සංඝරත්නයට පුදුමාකාර නිදසුණක් උපමාවක්. අනිත් අය වෙනුවෙන්මයි තමන්ගේ ජීවිතයම කැප කරලා තියෙන්නේ. අපිට බුදුහාමුදුරන්ගේ ජීවිතය පිළිබඳව හිතා ගන්නට බැරි නිසා බුදුහාමුදුරුවෝ නොපෙනෙන සත්වයන් වෙනුවෙන්, ඒ වගේම මිනිසුන් වෙනුවෙන් උන්වහන්සේගේ වේලාව යොදවන්නට යෙදුණා. ඒ වගේමයි භික්ෂුන් වහන්සේලා වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන් උන්වහන්සේගේ වටිනා වේලාව යොදවන්නට යෙදුණා. උන්වහන්සේට මේසා විශාල ධර්මයක් දේශනා කරන්නට පුළුවන්කම ලැබුණේ උන්වහන්සේ මුළු දවස පුරාම පින්වත්නි ධර්මය දේශනා කළ නිසා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන ඒ ධර්මයේ තියෙන වටිනාකම. ඒ තේරුම් ගත්තන් පස්සේ අපිට මෙලොව හොඳින් ජීවත් වෙන්නට පුළුවන්කම තියෙනවා. හොඳට කල්පනා කරලා බලන්න. කෙනෙක් බෞද්ධ කිරීමේදී ඔහු අපි යොදන ක්‍රමය තමයි ඒ පුද්ගලයා තිසරණෙහි පිහිටවනවා. යම් කෙනෙක් තිසරණෙහි පිහිටවලා පන්සිල් ලබා දෙන්නේ දිව්‍ය ලෝකේ යවන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒක තේරුම් ගන්නට ඕන. එදිනෙදා වැරදි පහකින් මුදවා ගන්නට තමයි මේ පංචශීලය ලබා දෙන්නේ. කල්පනා කරලා බලන්න, යම් පුද්ගලයෙක් පංචශීලය රකින්නව නම් ඒ පුද්ගලයාට කිසිම දිනක උසාවියක රස්තියාදු වෙන්නට ඕනේ නැහැ. Tamanට වැරද්දක් වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය අරගෙන බැලුවොත් මේ පංචශීලයට නොවැටෙන තැනක් නැහැ. දණ්ඩ නීති සංග්‍රහය තුල අන්තර්ගත වෙන සියලුම නීතිවලට යටත් තමයි මේ පංචශීලයේ තියෙන කරුණු. ඒ නිසා පංචශීලය රකින්නවා කියන්නේ දණ්ඩ නීති සංග්‍රහය රකින්නවා කියන එක. පංචශීලය රකින්නවා කියලා කියන්නේ පින්වත්නි පැහැදිලිවම නීතිය රකින්නවා කියන එකට. එනම් පංචශීලය රකින්න පුද්ගලයාගෙන් රැකෙන්නට අනෙත් අයට දෙයක් නැහැ. ආරක්ෂාව ඔහුගෙන් ලැබෙනවා. ඒ නිසා ඔහුව විශ්වාස කරන්න පුළුවන්, ඔහුව අගයන්න පුළුවන්, ඔහු අනුව අපිට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා ඔබ කල්පනා කරන්නට ඕන ඒ තරම් වටිනවා මේ පංචශීලය. බුදුහාමුදුරුවෝ අපිට, ඔබට මතකයි, අපිට මතක් කරනවා දිව්‍ය ලෝකේ යන්න මේ දේවල් කරන්න. සතර අපායේ මිදෙන්න මේ දේවල් කරන්න. ඒතර පංචශීලයේ පළවෙනි කාරණය පාණාතිපාතා. උන්වහන්සේ අපාය පෙන්නලා කියනවා මේ ජීවිතය හදාගන්න. මිනිසුන් නොමරා සිටින්න. නිහීත දණ්ඩෝ නිහීත සත්තෝ ලජ්ජි දයාපන්නෝ. අන්න ඔබ කල්පනා කරන්නට ඕන අතේ මුගුරක් නැතිව ජීවත් වෙන්නට. ඒ වගේමයි යම් ආකාරයක ආයුධයක් නැතුව ජීවත් වෙන්නට, ක්‍රියාත්මක වෙන්නට, ලැජ්ජාවෙන් දයාවෙන් යුක්ත මිනිසෙක් හැටියට ජීවත් වෙන්න කල්පනා කරන්නට ඕන. අන්න එතකොට ඔබට මිනිසුන් ගරු කරනවා. ඔබ කෙරෙහි බය හටගන්නේ නැහැ ඒ අයට. අන්න බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ ඒ කාරණේ. එතකොට අපිට තේරුම් ගන්නට පුළුවන් උන්වහන්සේ අකුසලය පෙන්නනවා මොකටද කුසල් කරන්නේ. ඒ වගේමයි උන්වහන්සේ පව පෙන්නනවා මොකටද අපිට පින් කරන්න. අකුසලයෙන් ලැබෙන විපාක මේවා කියලා පෙන්නුවම අපි කල්පනා කරනවා එහෙනම් මම කුසල් කරන්නට ඕන. එතකොට මට මේ විපාක ලබා ගන්න පුළුවන් කියලා. පව්වල තියෙන විපාක පෙන්නුවන් පස්සේ පින් කරන්න පටන් ගන්නවා. පිනෙහි විපාක හොඳයි, යහපත්, ඒ දේවල් වලට කැමති නිසා.
එනිසා ඔබ කල්පනා කරන්න බුදුහාමුදුරුව අපිට ඊටාම පැහැදිලිව පරලොව පෙන්නලා මෙලොව යහපත පිණිස ධර්මය දේශනා කරන්නට යෙදුණා. ඒ තුලින් අපිට තේරුම් ගන්නට පුළුවන් බුදුහාමුදුරන්ගේ ධර්මය මේ ලෝකේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට පමණයි, මෙතනින් එහාට මරණයටපත් වෙච්ච අයට නෙවෙයි කියලා. ඒ නිසා සමහර අය සමහර අවස්ථාවල ප්‍රකාශ කරනවා යන තැනකට තමයි මේ පින්කම, යන තැනකට තමයි මේ කරන දේවල්, යන තැනකට නෙවෙයි බුදුහාමුදුරුව මතක් කරන්නේ ඉන්න තැනකට. උන්වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් උනේ, සක්‍රුදාගාමී උනේ, අනාගාමී උනේ, රහත් උනේ වෙන කවුරුත් නෙවෙයි, ජීවත් වෙලා හිටපු අය. ඒ නිසා ඔබ ඒ පිළිබඳව හිතන්නට ඕන. උන්වහන්සේ ජීවිතය හදාගන්නටම කරුණු කාරණා දේශනා කළ බව ඔබට තේරුම් ගන්නට පුළුවන්. පිරිහීමටපත් වෙන හේතු දක්වලා කරුණු දක්වලා තියෙන පරාභව සූත්‍රය අධ්‍යයනය කරාම පරාභව සූත්‍රයේ කරුණු 21ක් දක්වලා තියෙනවා පරාභවයට හේතු වෙන. ඒ වගේමයි මංගල සූත්‍රයේ මංගල කරුණු 38ක් දේශනා කරලා තියෙනවා. ඒ වගේමයි කළ යුතු කාරණා දක්වලා තියෙනවා කරණීයමෙත සූත්‍රයේ. ඒ නිසා බුදුහාමුදුරුව මතක් කරන්නේ මේ ජීවිතය හොඳින් ජීවත් කරගන්නට අවශ්‍ය කාරණා. ඔබට මතක් කරන්නට කැමති එදා සහ අද වැඩි වශයෙන් මිනිසුන් කර්මාන්තයක් හැටියට යෙදෙන්නේ ගොවිතැන. ගොවිතැන පිළිබඳවත් උන්වහන්සේ මතක් කරනවා. කොහොමද ගොවිතැන් කරන්නට ඕනේ? ගොවිතැන් කරන්නට නම් හොඳ කුඹුරක් තියෙන්නට ඕන. ඒ විතරක් නෙමෙයි, ඒ කුඹුර අහල පහල ඉන්න හැම දෙනාම යාළුවෝ මිත්‍රයෝ වෙන්නට ඕන. ඒ අය යහළුකමින් මිත්‍රකමින් ඇසුරු කරන්නට ඕන. ඇයි එහෙම නැත්නම් ඒ අයගේ කුඹුර විනාශ කරන්නට පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ කොයිතරම්නම් දෙයක් මේ සමාජයට දේශනා කරලා තියෙනවද පුද්ගලයෝ පිළිබඳව. එතකොට ඔබටම හිතෙනවා ඇති, කල්පනා වෙනවා ඇති, අපි එහෙම අපිට වත්තක් තියෙනවා නම්, අපිට ඈතක කුඹුරක් තියෙනවා නම්, ඒ වටේ ඉන්න අය තරහ නම්, ඒ වත්තේ පොල් ගෙඩි නම් පොල් අඩු වෙන්න පුළුවන්, අඹ ගෙඩි නම් අඹ අඩු වෙන්න පුළුවන්, කුඹුරේ නම් කුඹුර හානි වෙන්න පුළුවන්. හැබැයි ඒ වත්ත පිටිය, ඒ වගේම කුඹුර අහල පහල ඉන්න අය යාළුවෝ නම්, හිතවත්තු නම්, ඒ කුඹුර, ඒ වත්ත, ඒ පිටිය ආරක්ෂා වෙනවා, රැක බලා ගන්නවා. උවදුරක් උපද්‍රවයක් පැමිණෙනවා නම් ඒ අය දැනුවත් කරනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ ගොවිතැන් කරන ක්‍රමයක් උන්වහන්සේ මතක් කරනවා. ඒ වගේමයි ආර්ථිකය හදාගන්න ක්‍රමයක් උන්වහන්සේ මතක් කරනවා. අපිට ලැබෙන ධනය කොටස් 4කට බෙදලා එක කොටසක් පරිභෝග කරන්නටත්, කොටස් 2ක් ඒ ව්‍යාපාරය හෝ යම් වූ දෙයක් සඳහා, වෘත්තියක් සඳහා ආයෝජනය කරන්නටත්, තව කොටසක් තැන්පත් කරන්නටත් උන්වහන්සේ මතක් කරනවා. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕන බුදුහාමුදුරුවෝ මේ ජීවිතය පිළිබඳව ඊටාම ගැඹුරින් දැක්කා. උන්වහන්සේ නිවන් දකින්නට, රහත් වෙන්නට පුළුවන් අයට ඒ මාර්ගය පෙන්නුවා. ඒ වගේමයි නරකේ යෙදෙන අයට නරකෙන් ඈත් වෙලා හොඳ වෙන්නට මාර්ගය පෙන්නුවා. අකුසල් කරන අයට අකුසලයෙන් ඈත් වෙලා කුසල් කරන්න මාර්ගය පෙන්නුවා. පව් කරන අයට පවෙන් ඈත් වෙලා පින් කරන්නට මාර්ගය පෙන්නුවා. ඒ නිසා ඔබ කල්පනා කරන්නට ඕන බුද්ධ ධර්මය තනි කරම මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගේ යහපතට දේශනා කළ ධර්මයක් කියලා ඔබට මතක් වෙන්නට ඕන. ඔබ කල්පනා කරන්නට ඕන. එක තැනක බුදුහාමුදුරුවෝ මතක් කරනවා තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචතිනෝ පටිච්චන්නෝ. උන්වහන්සේගේ ධර්මය විවෘත වුණන් පස්සේ හැමදාම බැබලෙන්න පටන් ගන්නවා. විවෘත නොවූ තැන බැබලෙන්නේ නැහැ කියලා උන්වහන්සේ මතක් කරනවා අංගුත්තර නිකායේ තික විපාතයේදී. ඒ වගේම උන්වහන්සේ මජ්ක්‍ධිම නිකායේ අලගත්තූපම සූත්‍රයේදී මතක් කරනවා කුල්ලූපමං වෝ භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිත්තරණත්තායනෝ ගහනත්තාය. මගේ ධර්මය පින්වත්නි මහණෙනි හරියට පහුරක් හා සමානයි. පහුර අපිට අවශ්‍ය වෙන්නේ ගඟෙන් එගොඩ වෙන්නට. එගොඩ වුණාම මට මේ පහුර එගොඩ වෙන්න ලොකු ශක්තියක් වුණා කියලා කරේ තියාගෙන ගියොත් තව කෙනෙක්ට එගොඩ වෙන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් මොකද්ද කරන්නට ඕනේ? පහුර අපි දමලා යන්නට ඕන, තියලා යන්නට ඕන. තව කෙනෙක්ට එගොඩ වෙන්නට තියලා යන්නට ඕන. ඒක තමයි වටින්නේ. ඒ නිසා පහුරට වැඳ ඉන්න එක නෙමෙයි කරන්නට තියෙන්නේ. පහුර කරේ තියාගෙන යෑම නෙමෙයි කරන්න ඕනේ. පහුර ආරක්ෂා වෙන විදියට ඉවුරේ තියලා එන්නට ඕන. ඒ වගේමයි මතක් කරනවා ජේචපන ලෝකේ සුඛං සෙන්තේ අහං තේසං අඤ්‍යතරෝ. මේ ලෝකයේහි සැපයේ සයනය කරන්නන් අතර මමත් එක කෙනෙක් කියලා. මේ මිනිස්සු ජීවත් වෙන සමාජය තුළ
බොහෝ දෙනාට සැපය තුල සයනය කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නැත්තම් පැහැදිලිව තේරෙන්න කෙටියෙන් කියනවා නම් සතුටින් නිදා ගන්නට අවස්ථා හම්බෙන්නේ බොහොම අඩුවේ. දවසක් සතුටෙන් හිටියොත් දවස් 6ක් සතුටෙන් නෙවෙයි අපි ඉන්නේ. මිනිස්සු එහෙමයි ජීවත් වෙන්නේ. ඇයි? ආර්ථික ප්‍රශ්න, දේපල ප්‍රශ්න, එහෙම නැත්නම් යාළු මිත්‍රයන්ගේ ප්‍රශ්න, ඒ වගේම වැඩ කරන තැන, රැකී ආරක්ෂා කරන තැන ප්‍රශ්න, මේ නොයෙක් ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, දරුවන්ගේ අධ්‍යාපනවල ප්‍රශ්න, නොයෙක් දේවල් පිළිබඳව කල්පනා කර තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්න එහෙම ක්‍රියාත්මක වෙන ඔබට බොහෝ දවස්වල සැපසේ නිදා ගන්නට, සතුටින් නිදා ගන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඊට පස්සෙන්ද පාන්දර වෙන්නේ කොයි වෙලාවේද කියලා බලාගෙන ඉන්නවා, නැවත නැගිටලා වැඩට යන්න, රාජකාරියට යන්න. හැබැයි බුදුහාමුදුරුවෝ සයනය කරන්නේ බොහොම සතුටින් යුක්තව. අන්න ඒ නිසා අපිට ඒ විදියට සයනය කරන්නට අවස්ථාවක් ලැබෙනවා නම් කොයිතරම් වටිනවද? ඒ නිසා ඔබ කල්පනා කරන්න, ජීවිතේ ගොඩක් දේවල් අපි අල්ලගෙන ඉන්නවා. ඒ අතාරින්නට පුළුවන් දේවල් අල්ලගෙන ඉන්නවා. අල්ලාගත යුතු දේවල් තියෙනවා, අතහැරිය යුතු දේවල් තියෙනවා. අල්ලගන්න ඕන දේවල් අල්ලගන්නට ඕන, අතහරින්නට ඕන දේවල් අතහරින්නට ඕන. සමහර අය කියනවා මම මේ දේ දාලා යන්නේ නැහැ. සමහර වයසක අය ඉන්නවා මම මැරුණත් යන්නේ නැහැ, මැරුණත් දෙන්නේ නැහැ කියන අය. ඒ නිසා ඒ අය මැරුණත් ඉන්න පුළුවන්, මැරුණත් නොදෙන්න පුළුවන්, නොඑක ආකාරයේ බාධක කරන්නට පුළුවන්. ඒ නිසා ඉන්නකම් පරිභෝග කරන්න, යනකොට ඇතහැරලා යන්න. ඒකයි ඔබ තේරුම් ගන්නට ඕනේ. සියල්ල අත්හැරලා ජීවත් වෙන්න කියලා කවුරු හරි කියනවා නම් ඒක වැරදි. ඉන්නකම් අපි ඒ සියල්ල භාවිතා කරනවා හිතින් අත්හරින්නට හැකියාව හදාගෙන. ඒ නිසා ඔබට යම් දෙයක් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගන්නට නම් ඔබ සන්තකයේ තියෙන යම් දෙයක් විනාශ වෙන්නට ඕන. ඒ විනාශ වෙන දේ තුල ඔබට ඇතිවෙන දුක, ඔබට ඇතිවෙන වේදනාව ඔබ දරා ගන්නට පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නට ඕන. අන්න එතකොට ඒ නැතිවීම තුල ඇතිවෙන දුක ඔබට වර්ධනය කරලා කවදා හරි දවසක මේ සියල්ල හිතින් අත්හරින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න පින්වත්නි, බුදු පියාණන් වහන්සේ අපිට අනුදැන වදාරන්නට යෙදිච්ච මේ ධර්ම කාරණාවල වටිනාකම මෙතකයි මෙච්චරයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ ධර්මය පිළිබඳවම භික්ෂුන් වහන්සේලාට අවධානය යොමු කරන්නට කියලා උන්වහන්සේ මතක් කළා. ඔබට මතකයි උන්වහන්සේ පරිනිර්වාණයටපත් වෙන්න සූදානම් වෙච්ච වෙලාවේ භික්ෂුන් වහන්සේලාට මතක් කරන්නේ යෝවෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මමච්චයේන සත්ත. මාගේ පරිනිර්වාණයෙන් පසුව ධර්මය තමයි ශාස්ත්‍රවරයා බවට පත් වෙන්නේ කියලා. ඒ නිසා තමයි පුද්ගලයන් හැටියට යම් භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ ශාසනය අතීතයේ හිටිය. ඒ අය අතර ධර්මය තිබුණා. ධර්මය එක පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආවා. එහෙම නැතුව යම් පුද්ගල සමූහයකට මේ ධර්මය බාර කරා නම් එදා දවසෙන් මේ ධර්මය අවසන් වෙනවා. ඒ නිසා උන්වහන්සේ මතක් කළේ ධර්මය තමයි ශාස්ත්‍රවරයා බවට පත් වෙන්නේ කියලා. ඒ නිසා අපිට පුළුවන් බුදුහාමුදුරුවෝ දකින්න ධර්මය තුලින්. ධර්මය දැක්කන් පස්සේ බුදුහාමුදුරුවෝ දකිනවා. ඒ නිසා ධර්මය දකින්නේ කොහොමද? අවබෝධය තුලින්. ඒ නිසා අවබෝධ කරගන්නට ප්‍රඥාව වඩා ගන්නට ඕන, බුද්ධිය වඩා ගන්නට ඕන. ප්‍රඥාවට ගමන් කරන්නට ශ්‍රද්ධාව තියෙන්නට ඕන. එතකොට ආගමක් පමණක් නෙමෙයි බුදුහාමුදුරුවෝ උගන්වන්නේ දර්ශනයක්. බුදුහාමුදුරුවෝ උගන්වන්නේ ජීවන ප්‍රතිපදාවක්. බුදුහාමුදුරුවෝ උගන්වන්නේ මෙලොව වාසනාවන්ත කරගෙන මෙලොව ජීවිතය හැඩගස්වාගෙන හොඳින් ජීවත් වෙන වැඩපිළිවෙලක්. එතනින් එහාට නිවන අවබෝධ කරගන්න කැමැති, රහත් වෙන්නට කැමැති අයට ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ගමන් කරන මාර්ගය බුදුහාමුදුරුවෝ උගන්වන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පිළිබඳව ඔබ ඒ විදිහට කල්පනා කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම මිනිසෙක්. උන්වහන්සේ ශාස්ත්‍රවරයෙක් හැටියට අපි සඳහන් කරනවට අමතරව උන්වහන්සේ උත්තරීතර මිනිසෙක් කියලා අපිට තේරෙනවා. ඔබට මතකයි සුනිත සෝපාක පිළිබඳව. අද සමාජයේ සමහර වෙලාවට මිනිසුන්ව මනින්නේ ධනයෙන්, බලයෙන්, කුලයෙන්. ධනයෙන්, බලයෙන් මිනිස්සු මනිනවා. හැබැයි ධනයෙන්, බලයෙන් බුදුහාමුදුරුවෝ මිනිස්සු මැන්නේ නැහැ. කුලයෙන් මිනිස්සු මැන්නේ නැහැ. ඒ නිසා ඔබ කල්පනා කරන්න, අද ධන හීනයාට, එහෙම නැත්නම් දුප්පත් කෙනාට හෙට දවසේදී ධනය ලැබෙන්නට පුළුවන්. අද ධනය තියෙන කෙනාට හෙට ධනය නැති වෙලා දුප්පත් වෙන්නට පුළුවන්. ඒ නිසා හැම දිනාටම එකම ගුණයෙන්, එකම මනුස්සත්වයෙන් අපි සලකන්නට ඕන.
ඔබට මම මතක් කරන්නම් අපිට හම් වෙලා තියෙන සමහර මිනිස්සු අතර සමහර ඉහළටම ගියපු තනතුරු වල හිටපු සමහර අය හරිම නිහතමානී. ඒ අය ඒ නිහතමානීත්වය තුළ තමන්ගේ තත්ත්වය තනතුරු කියලා නැහැ. ඒ තත්ත්වය තනතුරු සමහර වෙලාවට අවශ්‍යම වෙලාවකදී පමණයි කියන්නේ. ඒ අය ඒ පිළිබඳව දැනුමක් තියෙන නිසා, උගත් නිසා සහ බුද්ධිමත් නිසා. එනිසා යම් උගතෙක් යම් බුද්ධිමතෙක් ලෝකයේ තුල ඉන්නවා කියලා කියන්නේ ඒ අය තවත් පිරිසකට ඒ මාර්ගයේ යන්නට මඟ හසර සලසනවා. ඒ අයට තව යන්න තැනක් නැහැ. මහා ධනවතෙක් තවත් කෙනෙක්ට ධනවත් වෙන්න පාර කියලා දෙනවා. මහා උගතෙක් තව පුද්ගලයෙක්ට උගත්කම ඇති කරගන්න ක්‍රමවේදය කියලා දෙනවා. ඒ නිසා ඒ දිහා දැකලා අනිත් අය හැදෙන්නට ඕන. ඒ දිහා දැකලා තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නට ඕන. ඒ නිසා තමයි චරිත කතාවන් දහම් පාසලේ පොතට ඇතුළු කරලා තියෙන්නේ. දහම් පාසලේ පොත තුල ඔබ ඉගෙන ගන්නේ චරිත කතා ඉගෙන ගන්නවා. ඒ චරිත කතා අතර සමහර චරිත ධනවත් චරිත, සමහර චරිත දුප්පත් චරිත, සමහර චරිත ආගමික චරිත. බලන්නකො ජීවිතේ වාසනාවන්ත වෙන චරිත තුනක් ඔබට උගන්වලා තියෙනවා. ඒක තේරුම් ගන්නට ඕනේ එහෙමයි. අන්න එතකොට ඔබට ඒ තුල අන්තර්ගතයේ තේරුම් ගත්තම දහම් පාසලෙන් ඔබ ලබන යහපත් ගමන් මාර්ගය කුමක්ද කියලා ඔබට තීරණය කරගන්නට පුළුවන්. නිසා දහම් පාසලට දරුවෝ යන්නේ කුමක් සඳහාද කියලා දරුවන්ට තේරුම් කරලා දෙන්නට ඕන. නිවන් දකින්න නෙමෙයි දහම් පාසලට යන්නේ. දහම් පාසලෙන් හොඳ මිනිස්සෙක් වෙන්න, හාමුදුරුවෝ අඳුරගන්න, සංස්කෘතිය අඳුරගන්න, ධර්මය අඳුරගන්න, ඒ වගේම එදිනෙදා දේවල් අඳුරගන්න. දානෙකට භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරනකොට කකුල් දෙක හොදාන්න දන්නේ නැත්නම්, পায় පිහිදාන්න දන්නේ නැත්නම්, උන්වහන්සේ කෙනෙක් වැඩම කරන වෙලාවකදී සුදු පිරිවටයක් ආසනයකට යොදලා උන්වහන්සේට වැඩ හිටින්නට අවස්ථාව හදලා දෙන්න දන්නේ නැත්නම්, උන්වහන්සේට වන්දනා කරන්න දන්නේ නැත්නම්, දානෙ ටිකක් බෙදන්න දන්නේ නැත්නම්, බත් එක අරන් ඉන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම්, බුද්ධ පූජාව තියන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම්, ඒ වගේම පාන්සුකුල අවස්ථාවකට සහභාගී වෙලා කොහොමද ක්‍රියාත්මක වෙන්න කියලා දන්නේ නැත්නම්, පිරිතකදී කොහොමද ක්‍රියාත්මක වෙන්න කියලා දන්නේ නැත්නම්, එහෙම දරුවෙක් දහම් පාසලකට ගිහිල්ලා ලබාගත් දැනුම අධ්‍යාපනය මොකක්ද කියලා අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වෙසක් කාලේ නොයෙක් ක්‍රමවලට බුදුහාමුදුරුවෝ පූජා කරනවා, ආමිසේනුත් පූජා කරනවා, ප්‍රතිපත්තියනුත් පූජා කරනවා, නොයෙක් විශාල තොරන් හදනවා, තොරන් වල ජාතක කතා තියෙනවා. ඒ ජාතක කතා තුළ අපිට ජීවිතය හදාගන්න උගන්වන පාඩම් තමයි තියෙන්නේ. ඒ වගේම දරුවෝ එකතු වෙලා ඔබ මතක තියාගන්නට ඕන, කූඩු හදනවා, අටපට්ටම් හදනවා. දරුවන් ලවා අටපට්ටම් හදවන්නට ඕන. ඇයි ඒ අටපට්ටම් හදන්නේ? කඩෙන් යකඩ වලින් තියෙන එකක් ගෙනල්ලා කොළ වලින් එකතු කරන්නේ නැතුව, අමුණන්නේ නැතුව, අලවන්නේ නැතුව දරුවෙක් ලවා අටපට්ටමක් හදවන්නට ඕන. ඒ දරුවට අටපට්ටමක් හදන්න පුළුවන් නම්, කොළ ටික අලවන්න පුළුවන් නම් ඒ දරුවා හොඳ දරුවෙක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. අටපට්ටම් අලවන නිසාද දරුවා හොඳ වෙන්නේ? නැහැ. ඒ දරුවගේ මානසික සංයමය තියෙනවා. නැත්තම් අර ඉරෙන කොළයක් අලවන්න බෑ, තරහ ගිහිල්ලා අටපට්ටම එහාට මෙහාට නම කඩලා පොළවේ ගාලා විසි කරනවා. එහෙනම් දරුවට මල් ටිකක් පූජා කරන්න පුළුවන්කම තියෙන්නේ දරුවගේ සංයමය තියෙන නිසා. සංයමය නැත්තම් තරහ යනවනම්, ද්වේෂය නම් තියෙන්නේ, මල් ටික අතර ගත්තම පොඩි වෙලා යනවා, කුඩු වෙලා යනවා. අපි කියනවා චප්ප කරලා දානවා කියලා. එහෙනම් මල් ටික බොහොම පරිස්සමෙන් පෙති හැලෙන්නේ නැතුව කඩන්න පුළුවන් නම්, මල් ටික බොහොම පරිස්සමෙන් දෝතට අරගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ඉදිරිපිට පූජා කරන්නට පුළුවන් නම් ඒ දරුවා බොහොම සංයමයෙන් යුක්ත දරුවෙක්. ද්වේෂය ඈත් කරපු දරුවෙක්, තරහව ඈත් කරපු දරුවෙක්. ඒ දරුවා පිළිබඳව බයක් වෙන්නට දෙයක් නැහැ. ඒ නිසා ඔබ කල්පනා කරන්නට ඕන, බෝධිය වටේ, චෛත්‍ය වටේ, විහාරයේ වටේ ගමන් කරනකොට ඒ දරුවා තුල ඇති වෙන හැඟීම කොයි ආකාරයක හැඟීමක්ද කියලා ඔබට තීරුම් ගන්නට හැකියාව තියෙන්නට ඕන. බෝධිය වටේ දුවනවද? බෝධිය වටේ මල් ටික තියලා අරගෙන යනවද? මල් ටික පොඩි කරලා දානවද? කොහොමද හැසිරෙන්නේ කියලා ඔබ කල්පනා කරන්න ඕන. ඒ නිසා මේ දේවල් දරුවට හුරු කරාම අම්මා තාත්තට සලකන ගුණගරුක දරුවෙක් බවට ඒ දරුවපත් වෙනවා. වැඩිහිටියන්ට සලකන ගුණගරුක දරුවෙක් බවට ඒ දරුවපත් වෙනවා. ගුරුවරුන්ට සලකන ගුණගරුක දරුවෙක් බවට පත් වෙනවා. ඔබට මතක ඇති අලගිය වැන්න මුඛවැටිතුමා මතක් කරන්නේ ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඊතාගරු. ගුණයක් තියෙන්නට ඕන, ඥානයක් තියෙන්නට ඕන.
එයින් දෙකෙන් එකක් අඩු වුණාම ඒ පුද්ගලයාගෙන් වැඩක් නැහැ. නිසා බුදුහාමුදුරුව පිළිබඳව හිතන්න හොඳම මාසය තමයි මේ මාසේ. බලන්න ඔබට ගහක් දිහා මල් හැදෙනවා නම් ඒ ගහේ මල් හැදෙන්න පටන්ගෙන තියෙනවා. ගහක් දිහා බලන්න ගෙඩි හැදෙන්න ගහක් නම් ඒ ගහේ ගෙඩි හැදෙන්න පටන්ගෙන තියෙනවා. ගස් හරි ලස්සනයි. කොළ වලින් පිරලා තියෙනවා, මල් වලින් පිරලා තියෙනවා, දලු දාලා තියෙනවා. ගස් වෙසක් සමරන්නට, වෘක්ෂයන් වෙසක් සමරන්නට සූදානම් වෙලා ඉන්නේ. පරිසරයම එකතු වෙලා වෙසක් සමරනවා. වෙසක් කාලේ සත්තුත් බොහොම සාන්තියකින් යුක්තව ජීවත් වෙන්නේ, සතුටෙන් යුක්තව ජීවත් වෙන්නේ. ඒ අය දන්නවා තමන්ගේ ජීවිතය ආරක්ෂා වෙනවා කියලා. මිනිස්සුත් පිනට බරයි, දහමට බරයි. පින්වත්නි කල්පනා කරන්න, දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. ඒ වගේම අපේ සංස්කෘතිය තුල නොඑක් ආකාරයේ සල්පිල් ආදී දේවල්, ඒ වගේම දන්සල් ආදී දේවල්, නොඑක් තොරණ ආදී දේවල් සිද්ධ කරනවා. එකතු වෙලා පින්කම් කරනවා. එකතු වෙලා පින්කම් කරන්න කියලා තමයි බණ පොතේ මතක් කරන්නේ. ඒ නිසා ඒ තුල සංස්කෘතිය ගොඩ නැගෙනවා. ඒ තුල ආගම රැකෙනවා. ඒ තුලින් එහාට දර්ශනයට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. නිසා ඔබේ සිතුවිලි ඔබ විසින් පාලනය කරගන්නට ඕන. අපේ සිතුවිලි අපිට පාලනය කරගන්නට බැරි වෙච්ච තැනක තමයි අපි අතින් වැරදි සිද්ධ වෙන්නේ. අපේ සිතුවිලි අපේ විසින් පාලනය කරගන්නට පුළුවන් අවස්ථාවක් අපිට උදා වුණාම අපි අතින් ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැහැ. අපි අතින් අදත්තා දානය සිද්ධ වෙන්නේ නැහැ. කාම මිච්ඡාචාරය සිද්ධ වෙන්නේ නැහැ. මුසාවාදය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේමයි සුරාමේරය සිද්ධ වෙන්නේ. අපේ හිතට අපි වහල් නොවි ජීවත් වෙන්නට කටයුතු කරන්න පටන් ගන්න කවදද? අන්න අපි හිත දිනන්නට පටන්ගෙන තියෙනවා. ඒ නිසා හිත දිනන පුද්ගලයෙක් හැටියට ඔබ කටයුතු කරන්න ඕන. හිත දිනන පුද්ගලයෙක් හැටියට කටයුතු කරාම අපිට එතනින් එහාට ගමන් කරන්න පුළුවන්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ සංඝ ශාසනය තරුණ සංවිධානයක් හැටියට තමයි ඇති කළේ. උන්වහන්සේගේ ශාසනය තුල බොහෝ පිරිසක් තරුණ සංඝයා වහන්සේලා, තරුණ භික්ෂුන් වහන්සේලා, උන්වහන්සේලා මේ ශාසනය බොහෝ කාලයක් පවත්වාගෙන යනවා. ඒ තුල මහා බැරෑරුම් කාර්යයන් රාශියක් තිනවා. පිටින් බලනකොට පේන්නේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා, දානමය පින්කම් වලට වැඩම කරනවා, පිරිත් පින්කම් වලට වැඩම කරනවා, පාංශුකූල පින්කම් වලට වැඩම කරනවා, අධ්‍යාපනය ලබනවා. ඒ ටික විතරයි. නමුත් එතනින් එහාට ගිහිල්ලා ලොකු කාරණා රාශියක් සිද්ධ වෙනවා, වත් පිළිවෙත් රාශියක් සිද්ධ වෙනවා. මෙන්න මේ සියල්ල කරනවා නම් තමයි භික්ෂු සමූහය, එහෙම නැත්නම් ඒ පුද්ගල සමූහය දියුණුවෙන් දියුණුවටපත් වෙන්නේ, අභිවෘද්ධියටපත් වෙන්නේ. මම අපේ සාමණේර භික්ෂුන් වහන්සේලාට, තරුණ භික්ෂුන් වහන්සේලාට යෝජනා කරනවා, උන්වහන්සේලාට උපරිම කැපකිරීම සිද්ධ කරලා ත්‍රිපිටකය දෙතුන් වතාවක් හෝ කියවන්නට කියලා. ත්‍රිපිටකය තුලින් තමයි අපිට බුදුහාමුදුරුවෝ දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ වැඩ හිටපු විදිය දකින්නට පුළුවන්කම තියෙන අපේ හාමුදුරුවනේ ත්‍රිපිටකයෙන්. අපිට විහාරයට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ දිහා බලලා හිත පහදවා ගන්නට පුළුවන්, මල් පූජා කරන්නට පුළුවන්, පැන් පූජා කරන්නට පුළුවන්, දන් පූජා කරන්නට පුළුවන්. ඒ බුදුහාමුදුරුවෝ දැකලා හිත පැහැදුනාට බුදුහාමුදුරුවෝ ජීවමානව ජීවත් වෙන විදිය අපිට ධර්මය තුලින් කියවනකොට තේරුම් ගන්නට පුළුවන්. බුදු පියාණන් වහන්සේ කසී භාරද්වාජත් එක්ක කොහොමද කතා කළේ අපිට හිතේ මැවෙනවා. පින්වත්නි, ආලවකත් එක්ක කොහොමද බුදුහාමුදුරුවෝ සංවාද කළේ අපිට මැවෙනවා. නාලාගිරි ඇතත් එක්ක කොහොමද ගනුදෙනු කළේ අපිට මැවෙනවා. ආනන්ද හාමුදුරුවොත් එක්ක කොහොමද කටයුතු කළේ අපිට හිතේ මැවෙනවා. ඒ වගේම සරියුත් මුගලන් දෙනම සමග, අගසව් දෙනම සමග කොහොමද කටයුතු කළේ අපිට මැවෙනවා. සෝපාක මිනියක ගැට ගහලා තියෙනකොට ඒන් මුදවගෙන පන්සලට ආපු විදිය අපිට පේනවා. අඟුලිමාල හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ මුදවගෙන ආවේ අම්මව මරන්න ඔන්න මෙන්න තියෙනකොට අපිට මැවිලා පේනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දකින්නට පුළුවන් එකම ක්‍රමය තමයි ධර්මය. ධර්මය තුලින් බුදුහාමුදුරුවෝ දකින්නට ඕන. ඒ දකින්න බුදුහාමුදුරුවෝ පිළිබඳව පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති කරගන්නට පුළුවන්, ගෞරවයක් ඇති කරගන්නට පුළුවන්. ඒ තුල අපිට පින් කුසල් සිද්ධ වෙනවා. පින්වත්නි, එතනින් එහාට ඔබට මතකයි අපේ පැවිදි සහෝදර හාමුදුරුවෝ කෙනෙක් ගීතයක් රචනා කරලා තියෙනවා. දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් දකින්නට ඒ කාලේ, නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ. ඉතින් අපි සංසාරේ ගමන් කරන්නේ බුදුහාමුදුරුවෝ හම්බෙන්න දෙවුරම් වෙහෙරට ගිහිල්ලා බණ අහපු නැති නිසා. බුදුහාමුදුරුවෝ හම්බෙන්න බැරි වුණාට උන්වහන්සේ දේශනා කරපු ධර්මය අදටත් එදා වගේම පැවතගෙන එනවා, ආරක්ෂා වෙලා තියෙනවා.
බුදුහාඳුර මතක් කරන්නේ අකාලිකෝ අයන් ධම්මෝ මගේ ධර්මය කාලයකට සීමා වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේගේ ධර්මය අකාලිකයි. එදාට ගැලපිච්ච වගේම අදටත් ගැලපෙනවා. ඒ ධර්මය අදටත් ඒ විදියමයි. සමහර වෙලාවට සූත්‍රයක් කියවෙනකොට අපිට තේරෙන්නේ මේ ධර්මය අපිට දේශනා කරපු ධර්මයක් හැටියට. ඒ නිසා තමයි අකාලික. ඒ නිසා තමයි කාලයක නොගැලපෙන්නේ. ඒ නිසා තමයි හැමදාටම පොදු වෙච්ච ධර්මයක් බවට පත් උනේ. ඒ නිසාම ඔබ කල්පනා කරන්නට යම් තැනක සඳහනක් කරනවා නම් කාලීන ධර්ම දේශනය කියලා එක ඊටාම වැරදි. බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනය කාලීන නැහැ, අකාලිකයි. ඒ නිසා බුදුහාමුදුරෝ දකින්නට අපිට පුළුවන්කම තියෙන්නේ ශ්‍රී සද්ධර්මය තුලින්. ඒ ධර්මය තුල උන්වහන්සේ අදටත් ජීවමානයි. ඒ ධර්මය තුල උන්වහන්සේ ජීවමාන වෙච්ච නිසාම කුරුණෑගල රාජධානි සමය වෙනකම්ම රහතන් වහන්සේලා අපිට දැක ගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ ධර්මය එදා වගේම අදත් තියෙනවා. ඔබටත් මටත් ඒ ධර්මය අනුගමනය කරගෙන ගිහිල්ලා යම් යම් ගුණයන් වර්ධනය කරගෙන සෝවාන් වෙන්නට පුළුවන්, සකෘදාගාමි වෙන්නට පුළුවන්, අනාගාමි වෙන්නට පුළුවන්, රහත් වෙන්නට පුළුවන්. පින්වත්නි, බුදු පියාණන් වහන්සේ අපිට උගන්වන දේ තමයි මේ සසරින් එතර වීම. සසරින් එතර වෙන්නට අපිට ධර්මය උපයෝගී කරගන්නට ඕන. ඒ නිසා අපි මේ වෙසක් මාසේ තේරුම් ගත යුතු දේ තමයි සුකෝ බුද්ධානං උප්පාදෝ, බුදු පියාණන් වහන්සේ කෙනෙක්ගේ මේ ලෝකයට පහළ වීම කොයිතරම්නම් සැපයක්ද. ඒ නිසානේ අපි පින්වත්නි දුක ගැන අවබෝධ කරගෙන තියෙන්නේ. දුක ගැන අහලා තියෙන්නේ. මජ්ක්‍ධිම ප්‍රතිපදාව ගැන අහලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අහලා තියෙන්නේ. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනා නම් පින්වත්නි මේ වචනයක් අපිට අහන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඔබ කොයිතරම්නම් සතුටටපත් වෙන්නට ඕනද බුදුහාමුදුරන්ගේ උප්පත්තිය පිළිබඳව. ඒ තරම් සතුටටපත් වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ ධර්මය පැවතීම පිළිබඳව ඔබ හැමදෙනාම සතුටටපත් වෙන්නට ඕන. ඇයි ඒ ධර්මය ඔබට අහන්න ලැබෙන්නේ සංසාරේ හැමදාම. ඒ ධර්මය අහන්නට ලැබිච්ච එකම අවස්ථාව අද නම් ඒ ධර්මය අහන්න. ඒ ධර්මය ඔබට නිතර අහන්නට ලැබෙනවා නම් ඔබ නිතර අහන්න. ධර්ම කරුණු හිතේ ගොඩනගා ගන්න. ඒ වගේම ධර්මයේ පිළිබඳව අවබෝධය ඇති කරගන්න. ඒ තුලින් මමත්වයේ අඩු වෙනවා, අහංකාරකම අඩු වෙනවා, උඩඟු බව ඇති වෙනවා, මම මගේ මාගේය කියන හැඟීම් අඩු වෙලා යනවා. ධර්මයේ පිළිබඳව හිත යොමු කරපු කෙනාට සසර ගමන කෙටි කරගන්න පුළුවන්. මේ ජීවිතය අත්හැර යනකොට සසර ගමනට එකතු වෙනකොට පින්වත්නි ඊටාම පැහැදිලිව අපිට කියන්න පුළුවන් මෙහි ඉන්නේ නැතුව අත්හැර ගිහිල්ලා කියලා. ඒ නිසා අපි ඉපදෙන තැන කොහෙද කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි යන තැනක් හොඳ තත්ත්වයකටපත් කරගන්නට මෙහෙදි පුළුවන්. ඒ නිසා එහෙම ජීවත් වෙන්නට ඕන. ඒ වෙනුවෙන් උදව් වෙන්නේ, උපකාරී වෙන්නේ ධර්මය. ඒ නිසාම තමයි සද්ධර්මය ශ්‍රවණය කරන්නට හැමෝටම පුළුවන් කමක් නැහැ. එය දුර්ලභ කාරණයක් හැටියට බණ පොතේම මතක් කරලා තියෙන්නේ. ඒ වගේම එහෙම ධර්මය දේශනා කරන භික්ෂුන් වහන්සේලා සංඝ සාමග්‍රියෙන් යුක්තව ජීවත් වීමත් ඉතාමත්ම වටිනවා. එයත් සැපයට හේතුවක්. එය අපේ හිත පහදවා ගැනීමට හේතුවක්. ඒ නිසා ඔබ කල්පනා කරන මේ කාලේ කොයිතරම්නම් හොඳද. ඒ වගේම උන්වහන්සේලාගේ තපසත් මේ සැපයටම හේතුවක්, සුඛයටම හේතුවක්. ඒ නිසාම ඔබ කල්පනා කරන මේ වෙසක් සමයේදී, වෙසක් මාසයේදී අද සිට මේ මාසේ අවසාන දවස වෙනතුරුම ඔබ පෘථග්ජන චේතන අඩු කරගන්න. මොනවද පෘථග්ජන චේතනා හැටියට අපි සාමාන්‍යයෙන් දන්නේ? ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මානය, කුහකකම. ඒවා එක එක්කෙනාට අඩු වැඩි වශයෙන් තියෙනවා. අපි කෙනෙක් දැක්කම කියනවා සමහරලාට එයාට තියෙන ඉරිසියාව අපිට වඩා එයාට වැඩි නම් අපි කියනවා වැඩි කියලා. කෙනෙක් දැක්කම අපි කියනවා එයාට ඉරිසියාවක් නැද්ද කොහෙද කියලා. එහෙම කියන්නේ අපිට වඩා අඩු නම් අපි එහෙම කියනවා. ඒ නිසා මේ පෘථග්ජන කාරණා අඩු කරගත්තම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නත් එය හේතු වෙනවා. ඒ වගේම ලෝභ දේශ මොහත් අඩු කරගන්න. යම් දිනක යම් කෙනෙක් ලෝභක්ඛයෝ නිබ්බානං, දෝසක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං, ලෝභය නැති කරපු තැන, ද්වේෂය නැති කරපු තැන, මෝහය නැති කරපු තැන නිවන අවබෝධ කරගන්නට හැකියාව තියෙන බව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න ලෝභය අඩු කරගන්න. ද්වේෂයෙන් ඉන්නවනම්, තරහෙන් ඉන්නවනම් තරහ අඩු කරගන්න. මෝහය, මෝඩකම, මුලාව, අවිද්‍යාව අඩු කරගන්න. ඔබ උගතෙක් බවට පත් වෙන්න. නොඑක් තැන්වල සංචාරය කරන්න, නොඑක් ආකාරයේ පරිසර පද්ධතීන් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න, මිනිසුන් සමග ගනුදෙනු කරන්න, ඒ අයගේ ස්වභාවය තේරුම් ගන්න.
මිනිසුන්ගේ ස්වභාවය තේරුම් ගන්න එක තමයි හරිම අමාරු, හරිම අපහසු. ඒ නිසා ඔබ මිනිස්යන්ගේ ස්වභාවය තේරුම් ගන්නට ඕන. කෙනෙක් දැක්කම කියන්නට පුළුවන් නම් මේ වගේ පුද්ගලෙක් කියලා අන්න ඒ වගේ තත්ත්වයට ඔබපත් වෙන්නට ඕන. කතා බහ කරනකොට වචනයකින් දෙකකින් ඔබට පුද්ගලයෙක් අවබෝධ කරගන්නට පුළුවන් නම් අන්න ඒ වගේ තත්ත්වයටපත් වෙන්නට ඕන. ඒකට අපි කියන්නේ සමාජ විඥානය. ඒ නිසා බුදුහාර අපිට මතක් කරා පින්වත්නි හොඳ මිනිස්සෙක් ඇටියට ජීවත් වෙන්නට අවශ්‍ය කාරණාවන්, මංගල කාරණාවන්, කළ යුතු කාරණාවන්, නොකළ යුතු කාරණාවන්, චාරිත්‍ර, වාරිත්‍ර, ඒ වගේම ගොවිතැන, ආර්ථික මේ සියල්ල පිළිබඳව උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ සියලු කාරණාවන් දේශනා කරන්නට යෙදුනේ ඔබේ අපේ මෙලොව පරලොව වාසනාවන්ත වෙන්නට. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, මේ වෙසක් කාලේ අපි සීල් සමාදන් වෙන්නට ඕන, දන් දෙන්නට ඕන, භාවනා කරන්නට ඕන, යහපතින් යුක්තව ජීවත් වෙන්නට ඕන. වචනයකින් හරි තව කෙනෙක්ට කරදරයක් වෙන්නේ නැතුව ජීවත් වෙන්නට ඕන. තව කෙනෙක්ගේ හිත රිදවන්න නැතුව ජීවත් වෙන්නට ඕන. ඔබට මෙහි ආනිසංස ඔබ මේ ක්‍රියාව සිද්ධ කරලා ඉවර වෙනකොට ඔබ කල්පනා කරන්න කොහොමද කියලා. ඔබ කෙනෙක්ගේ හිත රිදවන්න නැතුව ජීවත් වීම තුළ ඔබට ලැබෙන සතුට කොහොමද කියලා. ඒ නිසා අපි මේ වෙලාවේ දීර්ඝව කරුණු කාරණා මතක් කරන්නට වෙලාව නෙවෙයි. මේ වෙසක් කාලේ ඔබ හැමදෙනාම පිනෙන් යුක්ත, පිනෙන් බර ජීවිතයක් ගත කරන්න. මේ වෙසක් කාලය තුල ඔබ හැමදෙනාම සසර ගමන අඩු කරගන්නට, නිවන සාක්ෂාත් කරගන්නට අවශ්‍ය කරන කාරණාවන් ගොඩනගා ගන්න. මේ ධර්ම දේශනාව හේතු කොටගෙන ඔබ හැමදෙනාටම ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, සදාකාලික සැනසීම ඇති අමෘත මහ නිර්වාණ සම්පත්තිය පිණිසම ධර්ම දේශනාව හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සියත බණ මඩුව, සියත බණ මඩුව. අද දේශකයාණෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේ. සියත බණ මඩුව, සියත